ගොඩක් වෙලාවට අපි ඩයිනිං රූම් එකක කෑම කනවා කියන්නේ නිකන් කෑම ටිකක් කනවා කියන එක විතරක්ම නෙමෙයි. මොකද ඒ ගොඩක් වෙලාවට අපි ආදරය කරන අඳුරන අය එක්ක එකතු වෙලා හරිම සුහද අත්දැකීමක් බෙදා ගැනීමක් තමයි ඩයිනිං රූම් එකේදී වෙන්නේ. ඉතින් ඩයිනිං රූම් එක කියන්නේ ගෙදර ගොඩක් වෙලාවට ආදරය, සමාජ සම්බන්ධතා, ඒ වගේම සමහර වෙලාවට පොඩි ඩ්‍රාමා වගේ දේවල් වෙන්න තැනක්. ඉතින් අපේ ජීවිතේ මෙච්චර සම්බන්ධකමක් තියෙන ස්පේස් එකක් ලස්සනට ඉන්න හිතෙන විදිහට හදාගන්න එක හරිම වැදගත්. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් බලමු අපි කොමන්ලි ඩයිනිං රූම්ස් ඩිසයින් කරද්දි කරන වැරදි සහ ඒවා කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මම පළවෙනියටම කතා කරන්න යන කාරණය තමයි බෑඩ් ලයිටිං. නැත්නම් ආලෝකය නිවැරදි ලෙස භාවිතා නොකිරීම කියන කාරණේ. ඉතින් මේ ගැන වැඩි විස්තර කතා කරන්න කලින් මේ පින්තූර දෙකෙන් ඔයාට පිරිසක් එක්ක වාඩි වෙලා කෑම ගන්න කැමතිම හිතෙන්නේ මොන ස්පේස් එකටද? ඔයාලා ගොඩාක් දෙනෙක් මෙන්න මේ ස්පේස් එක තෝරගන්න ඇති. ඒකට හේතුව තමයි සුව පහසුව දැනෙන උණුසුම් ලයිටින්. ඉතින් අපි මිනිස්සු විදිහට ආලෝකයට ගොඩාක් කැමති ජීවීන් කොට්ටාශයක්. ඉතින් අපේ පුරාණ මිතුන් මිත්තෝ ගිනි මැල වටේ ඉඳගෙන උණුසුම් ආලෝකයේ මැද කෑම කියන සමාජ අත්දැකීම බෙදා ගන්න ඇති. ඉතින් අවුරුදු දහස් ගානකට පස්සෙත් අපිත් ඒ දේම අද කරනවා වෙනස් විදිහකට. ඉතින් ආලෝකය කියන දේ අපිට වැදගත් වෙන්න මෙන්න මේ නිසා. ඉතින් ඔයාගේ ඩයිනිං ටේබල් එකට හොඳ ආලෝකයක් ලැබෙන්න ඕනේ. ඉතින් අපි ගොඩාක් දෙනෙක් කරන වැරැද්දක් තමයි සීලිං ලයිට් එකකින් හරි කීපයකින් හරි විතරක් ලැබෙන ආලෝකය මත විතරක් ඩිපෙන්ඩ් වෙන එක. සීලිං ලයිට්ස් වල ආලෝකයේ හරිම ඒකාකාරී බවක් දැනෙන්න පුළුවන්. මොකද ස්වාභාවිකවම අපිට ලැබෙන හිරු එළිය වගේ ආලෝකය අපිට ලැබෙන්නේ ගස් අතරින් බේරිලා හරිම අසමාන විදිහට. ඉතින් ඒකාකාරී ආලෝකයට වඩා උණුසුම් අසමාන ආලෝකය අපිට සුව පහසුවක් ගෙනල්ලා දෙනවා. ඒ වගේම ඩයිනිං ටේබල් එකේ වාඩි වෙලා ඉන්න අයට එතන විශේෂ උණුසුම් ආලෝකයක් ලැබෙනවා නම් එතන ඉන්න අයට මනෝවිද්‍යාත්මකව එයාලා මේ එකතු වෙලා ඉන්න කණ්ඩායමේ සමාජිකයන් කියන ෆීලිං එක දැනෙනවා වැඩි. ඉතින් ඒ වගේ තැනක ස්වාභාවිකවම එකමුතුකම සුහද බව වගේ ෆීලිංග්ස් වැඩි වෙනවා. ඉතින් මේ වගේ ෆීලිං එකක් ගෙදර ඩයිනිං ටේබල් එක ළඟටත් හදාගන්න නම් ඔයාට පුළුවන් ඔයාගේ මේසෙට ගැලපෙන විදිහේ ෂැන්ඩලියර් එකක් නැත්නම් පෙන්ඩන්ට් ලයිටිං පාවිච්චි කරන්න ඔයාගේ සීලිං ලයිට්ස් වලට අමතරව. ඉතින් ඔයා ඩයිනිං ටේබල් එකට උඩින් දාන ලයිට් ෆික්ස්චර් එක තෝරගන්නකොට අනිවාර්යයෙන්ම කහ පැහැති ආලෝකය ඇති ලයිට් බල්බ්ස් යොදා ගන්න පුළුවන් ලයිට් ෆික්ස්චර්ස් තෝරගන්න. මම දෙවනියට කතා කරන්න යන කාරණෙත් මේ ලයිටිං සම්බන්ධයෙන්මයි. ඒ තමයි ඔයා ඩයිනිං ටේබල් එකට උඩින් දාන ලයිට් ෆික්ස්චර් එක ඔයාගේ ටේබල් එකේ ප්‍රමාණය සහ හැඩයට අනුව නිවැරදිව තෝරගන්න ඕන කියන කාරණේ. ඉතින් අපි ඩයිනිං ටේබල් එකට ලයිටිං තෝරගන්න ගියාම විවිධ වර්ගයේ ලයිට් ෆික්ස්චර්ස් දකින්න ලැබෙනවා. ඉතින් මේවා අතරින් ඔයාගේ ගෙදරට සහ ඔයාගේ ටේබල් එකට හරියටම ගැලපෙන ලයිට් ෆික්ස්චර් එක තෝරගන්න අමාරු වෙන්න පුළුවන්. ඉතින් ඔයාට ඍජු කෝණාශ්‍රාකාර හැඩේ ටේබල් එකක් නම් තියෙන්නේ ඔයා තෝරගන්න ඕන ලයිට් ෆික්ස්චර් එක ෂැන්ඩලියර් එකක් වුණත් පෙන්ඩන්ට් ලයිටිං සෙට් එකක් වුණත් ඔයා දාන්න ඕනේ දිගටි හැඩයේ ඒවා. හැබැයි ඔයාට තියෙන රවුම් හැඩේ ඩයිනිං ටේබල් එකක් නම් ඔයා පාවිච්චි කරන්න යන ෂැන්ඩලියර් එක නැත්නම් ලයිට් ෆික්ස්චර් එක රවුම් හැඩේ වෙන්න ඕනේ. මේ ආකාරයට ලයිටිං වල හැඩය ඔයාගේ මේසේ අනුව තීරණය කරාට පස්සේ ඔයාට පුළුවන් ලයිටිං වල ප්‍රමාණය තීරණය කරන්න. ඉතින් ඔයාගේ ලයිට් ෆික්ස්චර් එක ඕනෑවට වඩා ලොකු වුණොත් හරි නැත්නම් පොඩි වුණොත් හරි ඔයාගේ ඩිසයින් එක අවුල් වෙන්න පුළුවන්. ඉතින් ලයිටිං වල ප්‍රමාණය තීරණය කරන්න හොඳම විදිහ තමයි ලයිට් ෆික්ස්චර් එක ඔයාගේ මේසේ වගේ 3න් 2ක් දිගට ගන්න. ඒ කියන්නේ මේසේ දිග 3න් බෙදලා 2කින් වැඩි කරාම ඔයාට ඔයාගේ ලයිට් ෆික්ස්චර් එකේ ප්‍රමාණය අඳුරගන්න පුළුවන්. ඉතින් මේ දිග අඟලක් 2ක් එහා මෙහා වුණාට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ඩයිනිං රූම් එකේ අම්බියන්ස් එක හරිම කෝසි විදිහට තියාගන්නවා වගේම ඩිසයින් එකත් හරියටම කරගන්න ඔයා මේ ලයිට් ෆික්ස්චර් එක නිවැරදි උසින් එල්ලන්නත් ඕනේ. ඉතින් ඔයාගේ ලයිට් ෆික්ස්චර් එකේ යට කොටසත් ඔයාගේ ටේබල් টොප් එකත් අතර පරතරය සෙන්ටිමීටර් 70ත් සෙන්ටිමීටර් 100ත් අතර උසකින් තමයි එල්ල ගන්න ඕනේ. ඉතින් මම තුන්වෙනියට කතා කරන්න යන කාරණේ තමයි ඩයිනිං ටේබල් එක පිටි අයිනට තල්ලු කරන්න එපා කියන කාරණේ. අපි ගොඩක් වෙලාවට ඩයිනිං රූම් එකේ ඉඩ වැඩි කරගන්න ඩයිනිං ටේබල් එක පිටිය අයිනට තල්ලු කරන්න පෙළඹෙනවා.
ඒත් අපි ඩයිනින් ටේබල් එකක කෑම කන එකෙන් බලාපොරොත්තු වෙන්නේ හැමෝම එකතු වෙලා සුහද අත්දැකීමක් බෙදාගන්න. ඉතින් ඩයිනින් ටේබල් එක පිටි අයිනට තල්ලු කරොත් එහෙම කතා බහ කරන්න අමාරුයි. හැම වෙලේම අපි මේසයක් වටේට රවුමට තමා වාඩි වෙන්න ඕනේ ඩයින් කරද්දී. ඉතින් පිටි අයිනේ පැත්තට ඔයාගේ ගෙස්ලට අමාරුවෙන් රිංගල වගේ යන්න වෙනවා නම් හරි ටේබල් එක පිටි අයිනට ඔයාලට තල්ලු කරන්න වෙනවා නම් හරි ඔයාගේ ඩයිනින් ටේබල් එක ඩයිනින් රූම් එකට ගැලපෙන්නේ නැති තරම් ලොකු වෙන්න පුළුවන්. හැබැයි ඔයාලට ඩිනර් පාටි එකක් වගේ ඕගනයිස් කරන්න ඉඩ නැත්නම් පහසුවෙන් අවශ්‍ය වෙලාවට දිග හරින්න පුළුවන් ඩයිනින් ටේබල්ස් දැන් වෙළඳ පොලේ තියෙනවා. ඉතින් ඔයාගේ ඩයිනින් රූම් එක නැත්තම් ස්පේස් එක ගොඩක් පොඩි නම් ඔයාට මේ වගේ ටේබල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම ඊළඟට කතා කරන්න යන කාරණය තමයි නිවැරදි ප්‍රමාණයේ රග් එකක් භාවිතා නොකිරීම කියන මිස්ටේක් එක. ඉතින් අපි ඉන්ටීරියර් ඩිසයිනර් කෙනෙක් ඩෙකොරේට් කරපු ස්පේස් එකකයි අපේ ගෙදරකයි දකින ලොකු වෙනසක් තමයි ඩිසයිනර්ස්ලා ගොඩක් වෙලාවට අපි එක්රොක් වෙන තැන්වල ෆර්නිචර් වලට රග් එකක් භාවිතා කරලා තියෙනවා. ගොඩාක් ලිවිං රූම්ස් වල ඩයිනින් රූම්ස් වල මේ වගේ දේවල් දකින්න ලැබෙනවා. ඉතින් රග් එකක් දැම්මහම ස්පේස් එක කෝසි වෙනවා වගේම රූම් එකට ලස්සන නිමාවක් ලැබෙනවා. ඉතින් ඔයාට ඩයිනින් රූම් එක ලස්සන කරගන්න රග් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඩයිනින් රූම් එකට රග් එකක් මිලදී ගන්නකොට අනිවාර්යයෙන්ම ඩයිනින් ටේබල් එක සහ ඩයිනින් ටේබල් එකේ පුටු වාඩි වෙන්න පිටුපසට ඇත්තත් හැම කකුලක්ම රග් එක ඇතුලේ තියෙන ප්‍රමාණයට තමයි තෝරගන්න ඕනේ. ගොඩාක් පුංචි රග් එකක් දැම්මොත් ඔයාගේ ෆර්නිචර් රූම් එකේ ප්‍රමාණයට ගැලපෙන්නේ නැති තරම් ලොකුයි කියන ෆීලිං එක එන්න පුළුවන්. ඉතින් මම කතා කරන්න යන්නේ ඊළඟ කාරණේ තමයි වීදුරු ඩයිනින් ටේබල්ස් ගන්න එපා කියන කාරණේ. සමහර වෙලාවට ගොඩක් පොඩි ස්පේසස් වලට ග්ලාස් ටේබල්ස් ඉඩකඩ වැඩි කරලා පෙන්වන නිසා හොඳයි කියලා හිතුණත් ෂෝරූම්ස් වල කොච්චර ලස්සනට තිබුණත් වීදුරු ඩයිනින් ටේබල්ස් කියන්නේ ගෙදරට එච්චරම හොඳ අයිඩියා එකක් නෙවෙයි වෙන්න පුළුවන්. මේ ඇයි කියලා කියනවනම් වීදුරු ටේබල්ස් ක්ලීන් කරලා තියාගන්න හරිම අපහසු නිසා. පුංචි දූවිලි ටිකක්, ෆිංගර් ප්‍රින්ට්ස්, හැලුන වතුර වගේ එදිනෙදා සාමාන්‍යයෙන් නිතරම වෙන දේවල් වලින් ලේසියෙන්ම පැල්ලම් හිටින නිසා ඔයාගේ ගෙදර පිළිවෙලක් නැති ලුක් එකක් එන්න පුළුවන්. ඒ වගේම විනිවිද පේන බව නිසා පුටු කකුල්, ඒ වගේම වාඩි වෙන අයගේ කකුල් උනත් පේන නිසා පිළිවෙලක් නැති බවක් දැනෙන්න පුළුවන්. ඉතින් ඔයාට දැනටමත් තියෙන වීදුරු ඩයිනින් ටේබල් එකක් නම් ඔයාට පුළුවන් ලස්සන ටේබල් ක්ලෝත් එකක් යූස් කරන්න. ඉතින් අපි කතා කරන්න යන අන්තිම මිස්ටේක් එක තමයි අපි ඩයිනින් රූම් එකේ හાર્ඩ් සර්ෆේසස් විතරක් යොදන එක. මම මේ කියන්නේ ඩයිනින් රූම් එකේ ඩයිනින් ටේබල්ස්, පුටු, ෆ්ලෝ එක සහ අනිත් ෆර්නිචර් හැමදේම ලී නැත්තම් වෙනත් තද මතු පිටක් විතරක් තියෙන විදිහට යොදන්න එපා කියලා. මේ පින්තූර දෙකෙන් පළවෙනි පින්තූරේ පෙන්වන්නේ හાર્ඩ් මටීරියල්ස් විතරක් තියෙන ස්පේස් එකක්. ඒකේ ගොඩාක් සුව පහසු බවක් දැනෙන්නේ නැහැ. ඒත් දෙවනි පින්තූරේ බැලුවොත් හાર્ඩ් සර්ෆේසස් වගේම සොෆ්ට් මටීරියල්ස් උත් ඩයිනින් රූම් එකේ තියෙනවා. ඒ කියන්නේ ලී මේස පුටු වගේම පුටුවල ෆැබ්‍රික්ස් වලින් කුෂන් කරලා රග් එකක් දාලා ඒ වගේම බිත්තියේ ලස්සන ටෙක්ස්චර් එකක් තියෙන ඩෙකෝස් උත් එල්ලලා තියෙනවා. ඉතින් ඔයාගේ ඩයිනින් රූම් එකත් කෝසි තැනක් බවට පත් කරගන්න. ඒ කියන්නේ ගොඩාක් දෙනෙක්ට ගොඩාක් වෙලා ඉන්න හිතන ස්පේස් එකක් බවට පත් කරගන්න මේ වගේ සොෆ්ට් මටීරියල්ස් උත් එකතු කරගන්න අමතක කරන්න එපා. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරේ අපි කොමන්ලි ඩයිනින් රූම්ස් ඩිසයින් කරද්දි කරන වැරදි. ඉතින් ඔයාගේ අදහස් මේ වීඩියෝ එකට ලයික් කරලා කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් තවත් මේ වගේ වීඩියෝස් බලන්න මේ channel එකට subscribe කරන්න.